පොඩ්ඩක් තව විනාඩි කීපයක් මට අර මේ විශේෂයෙන් කතා කරන්න ඕන කීප දෙනෙක් කියන්නේ පාර්ශව කීපයක් සහ එහෙමවත් අන්නේ කේක් කපන්නද දැන් කේක් එකක් කපන්න හැමෝටම කෑල්ල ගන්න කවලා යවන්නේ ටික වෙලා යයි මට බෑ හැමෝටම කවන්න මං කවුරු එක්කෙනෙකුට නියෝජනය කරන්න කවන්නම් හරිද එක්කෙනෙක් මාර දෙවි වෙනම හදපුවා යකෝ ඒකේ මාව ඉන්නව ඇත්තටම මේ ගන්න දෙන්නේ නැද්ද කේක් එක අර පැත්තාරවලා පෙන්නවට වැඩක් නැහැ වෙන්නේ නැහැ මේ කන්න පුළුවන්ද මේක පුළුවන් ඒක කෙලිම මාව කපන්න දින්න මාරාතල් එකද බෙල්ල වැඩින් කම කොහෙන් කපනද හිතා ගන්න බෑ මට කාන්ට දෙකලා බෙල්ල ගාවින් වෙන් කරද හැකි ඒ ටික තියලා වෙන තැනකින් කපන්න අන්නේ අපරාධෙ මිනිහා මේ ෆොටෝ එකක්වත් තියෙනවද මොකද මම ඔන්ලයින් ළමයට දාන්නද ෆොටෝ එක ඒක මං ඉන්න මම කොතනින්ද කපන්න ඕනි කියලා මට කියන්න ඕගොල්ලෝ ගොඩක් තරහින් නැත්තේ මේ වෙලාවේ බර්ත්ඩේ එකකුත් තියෙනවා මොකද්ද ඒ යන බර්ත්ඩේ එකට තිබිච්ච කේක් එකක්ද මේක බර්ත්ඩේ එක කේක් කපන්නෙත් නෑ කපන්න නෑ ඉතින් දැන් බැච් එකක් ඉවරයිනේ අපි කපමු ඔන්ලයින් ළමයි මම මේ දාන කේක් එකේ ඔයාලට තියෙන තරහේ හැටියට මේ කොතනින්ද කපන්න ඕනේ කියලා කියන්න. අන්න බලන්න. කනකින් කපත හැකි. බෙල්ලෙන් ගාන්න පුළුවන් කපන්න. එහෙම තියනද? ෆිසිකල් ළමයිට පේන්නේ නැහැ. ඕගලන්ට විතරයි පේන්නේ. මේක ගන්න කපන්න කලින් නේ. හරි හරි. බෙල්ල මුලින් කපලා දාමුද? බෙල්ලද? ඌණියම් කරලා තියෙන කේක් එකට එල්ලෙන් තමයි ඕක අරක ඉවරයි මේක යනවා දැන්. මාක් කරේ. වං කන කපන්න කියලා කියනවා. ඒක මොනවද මේ කුඩු වටන මේකට කේක් එක ලස්සන එක. දැන් මේක මං කපලා කාටද කවන්නේ? මම එකපාරක් කොහෙද උනේ මේ ඔන්ලයින් ලා බිබිලද කොහෙද අඩි රූලකින් කේක් එකක් කැපුවා. උන් කේක් ඔක්කොම ගෙනල්ලා පිහියක් ගෙනල්ලා නැහැ. ඒ බිබිල ළමයි අපි මොලේද කේක් එකක් කපන්න ගිහලා අඩි රූලකින් කැපුවේ. අර ඇංග අපතරම ගාලා ඌරේ. මතක නැහැ කලින් සෙන්ටර් විසිට් එකේ බිබිලේ හරි කොහේ හරි තමයි. හරි මේ මම මාව කැපෙන්නේ නැති වෙන්න කොහෙන් හරි කපන්නම්. ඕගොල්ලෝ පස්සේ මාව කපන කන්න පුළුවන් ඕගොල්ලන්ට. මම පොඩි කැලලක් කපලා අපි කවුරු හරි නියෝජනය කරන්න ඉන්ස්ට්‍රක්ටර් ළමයෙකුට දෙන්නෙකුටයි. ඔය කාරණේයන් කේක් කැලලක් කවමු. නියෝජනයක් වශයෙන්. කවුද ඉන්න ගන්න කේක් කැලල? බඩගිනි කවුරු ඉන්නව නෙන් ඩග්ගා. කේක් කැලලක් කවන්න. ඉන්ස්ට්‍රක්ටර් ළමයා දෙතුන් දෙනෙක් එවමු. අම්මෝ මේ ඌල් ගුරුවරයා මම ළමයා වගේ. thank you. හරි හරි. එන්න ආවත්තම්. මේ ඔයගොල්ලන් ඉන්ස්ට්‍රක්ටර් ළමයි නේ. ආවෙන්න ගන්න. බන්දා දෙන්නේ ඉතින් සෙන්ට් එකක් වශයෙන්. තව දෙතුන් දෙනෙක් කියවන්නේ ගොඩක් කේක් තියෙනවා මේකේ තව. හරි. දුව කේක් ගොඩක් තියෙනවා. දැන් හැම එකම එවනවද? තමයි. බන්දුවරත් කේක් කැල්ලක් කවුම අනිවාර්යෙන් අපි. හරි. ඒ ඔක්කොම ඉන්ස්ට්‍රක්ටර් ළමයි හැමෝම නියෝජනය වෙන්න. මයි. ඒක නුන් සෑහෙන ගේමක් ගහනවා ඉතින් මේ වැඩේ යදගෙන යන්න. අනිත් මේ තමයි අපි බන්දුවය. බන්දුවරත් කේක් කැල්ලක් කවන්න වෙන අනිවාර්යෙන්. බන්දුවයා කේක් එකම කන්න පුළුවන්. බන්දුවර කේක් එක අරන් කවන්න ඕන. ඉෂුවක් ඒව නෑ නේ මට. ඇතිනේ අනිත් හැමෝටම කවන්න ගියොත් මේක කරන්න වෙන්නේ නෑ. ටිෂු ටිකක් පොඩ්ඩක් ගේන්න මේ මෙහෙම මේ වයන ගන්න බෑ මං කනවා මේ ළමයි ඉස්සරහ නැත්තම් අර ඇසිරෙන්න බෑ ගුරුවරුනේ ටිෂු එකක් මොකක් කරි බලන්න ගේ කියනවා ඇප් ඔන්ලයින් ළමයි ඔයගන්ට ලොකු වෙලා ඉන්ස්ට්‍රක්ටින් ඇවිල්ලා පුළුවන් කේක් කැල්ලක් කන්න ලැග් වෙනවා යස්සේ ඔන්ලයින් ළමයිට ලැග් වෙනවලු වා එච්චර යවුල අයියෝ
ආයෙ කවන්න ලැග්ගුණාද? ආයෙ ආන්නද අරුන් ටිකට වෙන්න කියලා. ඇන්න ඉතින්. ඉතරයි වෙන්න තිබ්බේ නැති මේකට කියලා. ඔය ඇති. රයිසින් ගොඩක් තියෙනවා ඒක එකේ. මේ කේක් මෙහෙම හදන්න පුළුවන්ද? ඒ කියන්නේ ඇති මොනවද ගන්නේ? කන්න නැති જાතිත් දන්නේ නැහැ බං. ඔය පාට පාට ඒවා අපි කෑවට කනවා ඇති කම. මොකද කැමරාවෙන්? කන්නේ බා ෂුවර් නෑ. හරි මේ මොකද? ඉන්න තෑග්ගුත් තියෙනවා. මේන් අපිට කලින් හම්බුණා කිඹුලෙද්ද මොකෙද්ද කේක්. හරි thank you. ඒක දැන් බලන්න ඕන එකක්ද නැත්නම් පස්සේ බලන්න ඕන එකක්ද? දැන් බලන එකක්. දැන් බලන එකක්. මොකද? අද. කේක් එක ෂේප් එකේ කොහොමද පල්ලයට? නැත්නම් කේක් එක වෙහිය මේක ඇත්තම ගැලවෙයිද මේක? නේද? අnder ගලවලා දාමු කොහොමද? නෑ. හරිනේ මොනවද කියනවද දන්නේ නැහැ. නටද රෝඩේ ගහලා තියෙනවා. අම්මට දැන් බලන්න ඕන එකක් තමයි ඒකනේ. අර මේ ෆොටෝ එකක් තියෙන ඔය ඩිග්‍රී කම්ප්ලීට් වුණාට පස්සේ දත් එක ඒක මොනවද මේ හදන්නේ මේව? ඒක ළඟට බැලුවොත් පේන්නේ මම කියලා නැත්තම් ඔයාලට පේන්නේ නැහැ මේ මොකක්ද අර සුදු පාට එකක් ඉන්නවා වගේනේ පේන්නේ. හරි. ඒක ළඟට ගන්න ඕන අපි මේ වෙනම මේකේ දාන්නම් ෆොටෝ එකක්. ඒක ලස්සන එකක් ඈ තෝට්ෆුල් හිතලා කරලපු වැඩක්. හොඳ වැඩක් ඒක. ඒක අර මොකක් හරි මගේ වෙ තියෙන ඩිග්‍රී එක සම්බන්ධ කිසියම් ෆොටෝ එකක් ඒ දාලා දෙන්න thank you ඈ ඉන්ස්ට්‍රක්ටර් ළමයිගේ වැඩක් ලස්සනයි ඒක. ඒකේ ඒවා තියෙනවා. තර තෑගි ගොඩක් ගන්න නම් අමාරුයි. ඒත් ඒ වගේ බලන්න ඕන එකක්ද? හරි. හරිද තියෙනවා තමයි. පෙන්නන්නම් ඉන්න. ඉතින් මේක ගලවමු අපි. ෂේප් එකේ පෙන්නන්නේ මේක. මාතර කියලා ගහලක් තියෙනවා. කිඹුලෙක් එක්ක සෙල්ෆියක් ගන්න එකක් තියෙනවා. බන්දුවලම සෙල්ෆිය ගත්තා නම් තවත් හරි. කිඹුලා මරුවට ඉන්නේ. ඒක මොකද්ද? ඒකේ බැටරි එකක් තියෙනවා. ඒක ඔරලෝසුවක්. මේ මුහුදු වෙරළ තියෙනවා ඒකේ. වෙලාව හරිද මේක? ලාව වැරදිද දන්නේ නැහැ. ලාව හරි වගේ එකක්. ඒ කියන්නේ පරක්කු වෙලා කියලා මට පේන්නේ එකෙන්. කොහොමද මේ ඔයගොල්ලෝ දියදෙන එකේ පල්ලෙහා මුහුදෙහිම තියෙනවා. ඒක ඇත්තද මන් දන්නේ නැහැ. තියෙනවා අර ගල්ලේම අරම්මනම් තියෙනවා. වෙලාවත් වැඩේ ඒකේ. හොඳයි. ඒ කියන්නේ පරක්කුයි පහටත් කිට්ටු යන්න වෙනවා. හරි. මේකත් තියෙනවා කොහෙන්ද? ආයෙත් අපිට ඉවරයක් කරන්න පුළුවන් වැඩි. අරාය තනා දෙන්නේ. තියෙන ඔක්කොම දෙන්න. මේ මුම් බාන්නෝගේ බුලෙක් එක්ක ගහලානේ මාව. හරි. thank you. ඒකත් දැන් බලන්න ඕන එකද පස්සේ බලන එකද? නයි. දැන් බලන එකද පස්සේ බලන? දැන්. හරි බලමු. තව එකක් තියෙනවා. එකත් බැලුවම ඉවරයක්. බලන්න. ඔක්කොම දිනනවා රෙන් ගහනවාද? ඒක මොකක්ද? හැග්ගක් වගේ එකක්. බලමු ඒකත්. උර තියෙන්නේ තව. රෝඩේත් නම් තියෙන හැමතැනම ගහලා. දෙක් ගලවන්නේ. ඒකත් අර වගේම ෆොටෝ එකක් තමයි. අර මේක මේ අවුරුද්දේ one last time ෆොටෝ එක වලගේ. one last time එකට දාලා මොකද්ද ඉනෝගනික් නයිට් එකේ නේ වැදුනේ මේක. කොහොම අර මේ අලුතෙන් ෆොටෝ එකක් වෙට්ටුනානේ අපිට. හරි. ඒක මේකක් ලියලා තියෙනවා. ඒ දින එක අර ෆොටෝ එක.
thank you ලස්සන. හරි ඉඳලා ටික කරමු. හයි. මේකත් තියන්න. කොහෙන් හරි තියන්න බන්ද. හරි. එදිනේ ආය නෑනේ ඕනේ. හරි.